Buddhang saranang gacchami. Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tisarana gamanang sampunnang Aham bhante. Panatipata veramani Sikkhapadang samadhiyami. Panatipata veramani sikkhapadang samadhiyami. Adinādāna veramani Sikkhapadang samadhiyami. Adinādāna veramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā veramani Sikkhapadang samadhiyami. Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani Sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Suramevaya macchepamadattāna veramani Sikkhapadang samadhiyami. Sūramere macchepamadattāna veramani sikkhapadang samadhiyami. Tisaranena saddhiṃ pañcasīlaṃ Dhammang sādhukang surakkitaṃ kappā Appemādena sampādeta Samantā cakkhavālesu Atrā gaccantu devata Saddhammang munirājassa Sunanto sagga mokkadaṃ
ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නතං දල්හං වන්දනමෝ ධීරා යදා යසන්දබුජං බබ්බජං ච සාරත්ත රතනා මණි කුණ්ඩලේසෝ පුත්තේ සුදාරේ සුචයා අපේ අභිභාති තුනුරුවන්ට නමස්කාර කිරීම සඳහා මේ විදිහට කවුරුත් කියන්න බුදු ගුණ බුදු ගුණ බුදු ගුණ වඳිමි දම් ගුණ දම් ගුණ දම් ගුණ වඳිමි සංඝ ගුණ සංඝ ගුණ සංඝ ගුණ වඳිමි බුදු ගුණ ධම්ම ගුණ සංඝ ගුණ සාදු 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 වාසනාවන්ත කාරුණික පින්වත්නි උතුම් ලෝකුර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සත්‍යයට දේශනා කොට වදාළ උතුම් ශේෂත් ධර්මයෙන් බොහෝම ස්වල්පයක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්න සූදානම් වෙන අවස්ථාව. පිනතුනේ සබාදහම මේ පින්කම සඳහා
අනුග්‍රහය ලබා දෙනවා කියලා අපිට විශ්වාසයෙන් සිහිපත් කරන්න පුළුවන්. අද දවස පුරා ධාරානිපාත වර්ෂාව ඇදහැරෙනකොට මේ පින්කම කරගන්න පිරිසට කරදරයක් බාධාවක් නැතුව යන්න එන්න වැස්ස ටික වේලාවකට හරි නතර වෙලා තිබීම භාග්‍යයක් සතුටක් විදිහට සේපත් කරන ගමන් වැස්ස වලාහක දෙවියන්ටද මේ පින්කම සිද්ධ කරලා අපි පින් අනුමෝදන් කරන්නට පිනතුනි වර්ෂ දෙකකට මත්තෙන් අභාවයට පත්වුණු සෙනෙහබර ස්වාමි පුරුෂයා ආදරණීය සහෝදරයා ඥාතිවරයා හිතවතා කමලරත්න මහත්මයාගේ සාංසාරික ජීවිතය සුවපත් කර ගැනීම සඳහා මෙලොවින් කරන උපකාරයක් විදිහට මේ උතුම් පින්කම සිහිපත් කරන්න පුළුවන්. පිනතුනි එතුමාට පින් අනුමෝදන් කරන්න නම් පළමුව ඔබ සියලු දෙනා පින් කරගන්නට ඕනේ. බණ අහනවා කියන එක ඔබ හිතනවා නම් හරිම පහසුයි කියලා. පිනතුනි මේ ප්‍රත්‍යඥ මනස සංවරව තියාගෙන තීන විද්ද කියන ක්ලේශයන්ට බර නොවි සම්මා සතියෙන් යුක්තව දහම් ශ්‍රවණය කරන එක අතිශයින්ම දුෂ්කරයි. අහනවා වාගේ ඉන්න පුළුවන්, අහන දේ මතක නැහැ. ඒ නිසා පින්නතුන් පුරුදු වෙන්න ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට මෙන්න මේ ක්‍රමයට ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න. සුතා දතා වචසා මනසානුපෙක්ඛිතා දික්ඛියා අප්පටි විද්දා කියන ක්‍රමයට. තවත් විදිහකට කියනවා සුනාත ධාරේත චරාත ධම්මේ. සුතා කියලා කියන්නේ අහන්න, දතා කියලා කියන්නේ දරා ගන්න, අහන දේ මතක තියා ගන්න, වචසා කියලා කියන්නේ වචනයෙන් මෙනෙහි කරමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. ඒ ක්‍රමයට බණ අහන කෙනා දිට්ඨිය අප්පටි විද්දා දෘෂ්ටිය නිවැරදි වූ කෙනෙක් බවට පත් කර ගන්න පුළුවන්. අපි කොයිතරම් ශ්‍රද්ධාවේ පිහිටියක් සැකේ කියන එක ඇති වෙනවා. ඔය දේශනා කරන්නේ බුදුබණමද කියලා බණ අහන ගමන් සමහර කෙනෙකුට සැක මතුවෙන්න පුළුවන්. පිනතුනි හොයලා බලන්න මේ ගාථාව කුමන ග්‍රන්ථයේද ඇතුළත් වෙන්නේ. දහම් පොත්පත් කියවන ඇත්තන්ට කොද්දක නිකායට අයිති ධම්මපද පාළියේ තණ්හා කියන වර්ගයට ඇතුළත් උතුම් ගාථාවක් මා ඔබට මාතෘකා කළා. මේ ගාථා ධර්මයේ තුල පැහැදිලි කරනවා බැඳීම් කියන ඒවා ඇති වුණාට පස්සේ සසර කොච්චර අසරණ කෙනෙක් වෙනවාද කියන එක සහ
බැඳීම් අවම කරගෙන ජීවිතේ ගත කරලා සසරට සැහැල්ලුවෙන් එකතු වෙන්නේ කොහොමද කියලා මේ දේශනාව තුළ ඔබට මා කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අපි හැමෝම මනුස්ස ජීවිත ලබාපු අය. බණ අහන ඔබ සියලු දෙනා දේශනාව කරන මා ඇතුළු හැමෝම සංසාරේ ගොඩාක් පින් කරගෙන තමයි අද ඔබ ඔය ලබාගෙන තියෙන ජීවිතේට ආපු තැන පැහැදිලි වුණාට යන තැන පැහැදිලිද කියලා ඇසුවොත් පුළුවන් ද ඔබට කියන්න ඊළඟ ජීවිතෙත් මම නම් සුගතියේ තමයි. පින්නතුනි, බොහෝ අය කියන්නේ කොහේ යයිද, කවුරු වෙයිද, කවුද දන්නේ කියලා. අපි පිළිපදින්නේ බුදුදහම නම් අපි හිතන්නේ ඒ විදිහට නම් අපි ඇත්තටම මේ දහම පිළිපදිනවා කියලා කියන්න බෑ. බුදු දහම ජීවිතේ එක අංගයක් කරගත්ත කෙනාට අනුමාන කරලා සුගතියක උපදින්න මට පුළුවන් කියන තැනට හිත ගන්න පුළුවන්. පින්නතුනි, ලැබුණු ජීවිතය දවසක නැති වෙනවා කියන එක ජීවිතේ නැති වුණාට පස්සේ කල්පනා කරලා වැඩක් නැහැ. ජීවිතේ තියෙන කාලේ කල්පනා කරලා අවබෝධ කරගන්නට කවි සිතකට මේ වාගේ අදහසක් පහළ වෙලා වටිනා අදහසක් මෙලෙස පින්නතුනි ඔබේ අපේ දැනුම බුද්ධිය දියුණු කරගන්න පැහැදිලි කරලා තියෙනවා. බැස යන සඳට අත්වැනුවට නවතිද පාරවෙන මලට පැන් ඉස්සාම සුපිපේද සංසාරික බැඳුම් සෙනෙහස ගෙන දේද ආස්තිර ලොවේ කිසිවක් ඉස්තිර වේද ආස්තිර ලොවේ කිසිවක් ඉස්තිර වේද ආස්තිර ලොවේ කිසිවක් ඉස්තිර වේද. බලන්න, ප්‍රශ්න 4ක් අහනවා, උත්තර 4ක් මේ සඳහා ලබා දෙන්න පුළුවන්. අනිත්‍යතාවය මනාව පැහැදිලි කරනවා. බැස යන සඳට අත වැනුවට නවතීද? පායන සූර්යයා, පායන චන්ද්‍රයා. පින්නතුනි, බැස්සා කියලා අපි කියනවා ඉර බැහැලා ගියා, සඳ බැහැලා ගියා. පායන සූර්යයා, පායන චන්ද්‍රයා බැහැලා යනවා කියලා කියන්නේ එපා එපා කියලා අත වෙනුවට නවතින එකක් නෙවෙයි. සෝබා දහම
එහෙමයි පිනතුනි ක්‍රියාත්මක වෙන්නේ. පරවෙන මලට පෙන්නිස්සම සුපිපේද සුපිපෙනවා කියලා කියන්නේ පිපෙනවා කියන එක. පිපෙනවද කියලා අහනවා පරවෙලා තියෙන මලකට පැන් ටිකක් ඉස්සහම. ආයශය උෂ්ණය විඥාණය ශරීරයෙන් ඉවත් වුණාම මොනතරම් උත්සාහ කළත් ශරීරයට ජීවය දෙන්න නැවතේ ශරීරයේ යථා තත්වයට පත් වෙන්නේ. ඔබ මිය ගියත් මා මිය ගියත් ආයශය උෂ්ණය විඥාණය ඉවත් වීමත් එක්ක මල කඳක් බවට පත් වෙනවා. සංසාරික බැඳුම් සෙනෙහසගෙන දේද බැඳෙන තරමට සතුට ඇති කළාට ආසා කරන අය ආදරය කරන අය ලිංගතු අය අපිව ඔබව අතහැරියට පස්සේ සාගරයක් තරම් කඳුළු වගුරවන්න වෙනවා දුක දරා ගන්න බැරුව. ඔබ අපි හැමෝම මේ අත්දැකීම ලබලා තියෙනවා. අම්මා තාත්තා මිය ගියාට පස්සේ අම්මා ගැන තාත්තා ගැන හරි සෙනෙහසක් තියෙන දරුවට වාවන්නේ තමන්ගේ හිත. සෙනෙහසින් ආදරයෙන් ජීවිතේ ගත කරපු අමුසෙමි යුවලකට එක්කෙනෙක් හෝ නැති වුණාට පස්සේ කවුරු හිටියත් ජීවිතේ ඒක අඩුවක් විදිහට දැනෙනවා. පිනතුනි උබ්බරී කුමාරිකාව කියන්නේ බොහෝම ලස්සන තරුණ කෙනෙක්. මේ උබ්බරී කුමාරිකාව කසාද බඳිනවා පිනතුනි චූලනී බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක්. මේ රජුරෝ තරුණ වයසේම ජීවිතේ අවසන් කරනවා. තරුණ වයසේ රජතුමා මරණයට පත්වීම තුළ උබ්බරී කුමාරිකාවට දරා ගන්න බැරි දුකක් ඇති වුණා. ආදාහනය කළ තැනට ගිහිල්ලා කෑ ගහලා අඬලා දුක ශෝකේ තුනී කරගෙන ඉන්න අය පුරුදු වෙලා හිටියා. අහසෙන් ගමන් කරන බෝධිසත්වයන් වහන්සේ ජීවිතයේ ඉර්ෂිවරේ දකිනවා තරුණ කාන්තාවක් තැනක අඬා වැටෙනවා විලාපතිය තියා. විමසනවා ඔබ කවුරු නිසාද මේ කඳුළු සලන්නේ? අන්න එතකොට කියනවා ස්වාමීනි මගේ මහත්තයා තමයි චූලනී බ්‍රහ්මදත්ත රජතුමා. එතුමා විවාහ කරගත්තේ මම තරුණ වයසේම එතුමා නැති වුණා. මට දුක දරා ගන්න බෑ. දුක ශෝකේ තුනී කරගන්න ක්‍රමය තමයි මේ කියලා පැහැදිලි කළා. ඊළඟට පැහැදිලි කරනවා ඔය කීවනේ චූලනී බ්‍රහ්මදත්තද මෙතන 60000ක් ආදාහනය වෙලා තියෙනවා. ඒ 60000ටම ඔබ අගමෙහෙසිය වෙලා තියෙනවා සංසාරේ. ඔබ ඔය කඳුළු සලන්නේ කීවෙනියා වෙනුවෙන්ද කියලා ඇසුවා. අපි මේ කතාවෙන් මොකද්ද පින්නතුනි ආදර්ශයට ගන්නවා? මට මේ ජීවිතේ ලැබුණු අම්මා තාත්තා නැතිවීම තුළ වේදනාව ඇති වෙනවා. සංසාරේ ඒ වගේ අම්මලා තාත්තලා කී දෙනෙක් වෙනුවෙන් අපි කඳුළු සලලා විලාප තියලා අඬලා ඇද්ද? ඒ නිසා බිරිඳක් වුණාම සැමියෙක් වුණාම ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා තමෝ තම පරායන නැත්තම්
දිව්‍යාංගනාවක් දිව්‍ය පුත්‍රයෙක් වගේ ඉන්න ඕන චෞ චවාය කියන සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. ස්වාමියා දිව්‍ය පුත්‍රයෙක් නම් බිරිඳ දිව්‍යාංගනාවක් වගේ ඉන්න ඕනේ. විශේෂඥ වෛද්‍ය චන්ද්‍රලතා විදහාමිනේ සහ වර්ෂ දෙකකට මත්තෙන් මියගිය කමලරත්න මහත්මයා දේවෝ දේවියා සද්දින් සම්වසති කියන ක්‍රමයට ජීවිතේ ගත කරපු දෙන්නේ කියලා සිහිපත් කළාට මා හිතනවා වරදක් නෑ. ජීවිතේ දුක සැප බෙදාගෙන එකට සෑහෙන කාලයක් ජීවන ගමනේ ඉදිරියට ආපු දෙන්නේ. හැබැයි දෙන්නේ එහෙම ජීවත් වුණාට එක්කෙනෙකුට දවසක ජීවිතය අතහරින්න වෙනවා. පිනතුනි ඒක බලාපොරොත්තුෙන් අපි මේ ජීවිතේ ගත කරන්නට ඕන. අපි අද ඉඳගෙන බණ අහනවා අපි හෙට සතරරියනේ සැතපිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒක පුදුමයක්, ඒක අරුමයක් නෙවෙයි, ඒකට තමයි ධර්මතාවය කියන්නේ. සංසාරික බැඳුම් සෙනෙහසගෙන දේද අස්තිර නොවේ කිසිවක් ස්ථිර වේද. මේ ලෝතලයේ තියෙන හැම දෙයක්ම පින්නතුනි අස්තිරයි. පිළිගන්නවද අස්තිරයි කියලා? මේ වාඩි වෙලා ඉන්න ඇවිදින කරන මහ පොළොව බෙදා ගන්න බැරුව දෙමව්පියෝ එක්ක දරුවෝ කොච්චර රණ්ඩු කරනවද? දරුවන්ගේ අතින් අම්මලා තාත්තලා කොච්චර මැරෙනවද? වස්තුවට දීපල වලට පුදුමාකාර කැමැත්තක් සමහර ඇත්තන්ට තියෙන. නෝනලා මහත්තුරු උනත් සමගි සමාදානයක් ඇතිව ජීවත් වෙනවා කියලා කියන්න බෑ. ලැබෙන දේ මදි කියන තැනට දෙන්නමපත් වුණොත් එතන සතුටක් නෑ. දෑවැද්දට ලැබිච්ච දේ මදි කියලා හිතපු ගමන් විවාහ ජීවිතේම ගිනි ජාලාවක් වලටපත් වෙනවා. මහ පොළොව අයිති කරගන්න මේ තරම් මහන්සි වෙන අපි දන්නව දවසානේ වෙනදී මහ පොළොව විසින් ඔබව අපිව අයිති කරගන්නවා. ඒ නිසා අස්තිර නොවේ කිසිවක් ස්ථිර වේද. එමනම් බුදුදහමට අනුව නම් අපි මේ හෙළන හුස්ම ටික පවා ඔබව අපිව අතහරිනවා. දවසකට කී වාරයක් ඔබ හුස්ම ගන්නවා? ඒ හැම අවස්ථාවකම අපි හුස්ම හෙළනවා කියලායි කියන්නේ. ඉහළට ගත්ත හුස්ම පල්ලෙහාට ගන්නවා, ආය හුස්ම ගන්නවා, ආය හෙළනවා. හැබැයි දවසක වෙනසක් වෙනවා. ගත්ත හුස්ම හෙළුවා ආය ගන්න අවස්ථාවක් නැහැ. අන්න එතෙන්ද කියනවා මරණයටපත් වුණා කියලා. ඒ නිසා පින්නතුනි බන්ධන කියනකොටම ඔබේ මතකයට එන්නේ මොකක්ද? බන්ධනයක් කියලා කියන්නේ පින්නතුනි ගුරුකම් අතේ වැඩ කරන අය හරියම දක්ෂයි බන්ධන කරන්න. අමනුෂ්‍ය ජීවිත බන්ධනය කරගෙන යක්ෂ බලවේග බන්ධනය කරගෙන ඔවුන් වැඩ ගන්නවා දක්ෂය. ඒ එක්තරා බන්ධනයක්. ඊළඟට බැඳෙනවා කියනකොට කොච්චර දේවල් වලට අපි බැඳෙනවද? ඇස් දෙකින් දකින දේ ලස්සන නම් අපි උපාදාය කරගන්න දෙපාරක් හිතන්නේ. ලස්සනයි කියලා නැවත නැවත බලන්න අපි උත්සාහ කරනවා.
පිනතුනි පින්කම් ගෙදරකට ඇවිල්ලා කෙරෙන සංග්‍රහය භුක්ති විඳලා කෑම ටික නම් හොඳයි කියලා අපි කියන්නේ. ඒ කෑම වල රස වින්දනය කරන නිසා. තවත් මේ වාගේ කෑම වේලක් ගන්න තිබුණා නම් කොච්චර එකක්ද කියලා අවසානයේ අපි කියනවා. බඩ පිරීලා ඒත් අපිට සෑහීමක් නැහැ. ඊළඟට බැඳෙනවා කන් දෙකෙන් අහන දේවල් වලට. සින්දුවක් අහන්න දක්වන උනන්දුව තියනවද පින්නතුනි බණ අහන්න. හොඳට මේ කාරණාව හිතන්න. අන්තර්ජාලය තුළ වැඩිපුරම සැරිසරන්නේ මන බඳින පසිඳුරන් පිනවලා සතුටු වෙන්න පුළුවන් දෙයට. අන්තර්ජාලය තුළ හොඳ දේවල් තියෙනවා. ඒවා ග්‍රහණය කරගන්න අය ඉතාමත් මාඩුයි.